ෆ්‍රෑන්ක්ගේ ආන්ටි කාරකේ තමයි ගියේ. ඊට පස්සේ අපි හොරෙන් බලන් හිටියා. එයාගේ ආන්ටි අංකලෝයි ගාව තුවක්කු තිබ්බා. තුවක්කු? ඒ කියන වැඩේ බරපතලයි. ඒකනේ. ඒ වුණාට ෆ්‍රෑන්ක් කියනවා අපි පොලිසියට යන කලින් ස්ටේසි මොනවද කරන්න කියලා බලන්න ඕනේ කියලා. කවුද අපි? ඔයයි මමයි ෆ්‍රෑන්ක්ව ජොයි. එතකොට මං හිතන්නේ ෆිල්. අයියෝ ඒ විදියට අහන්නේ. මන් දන්නේ මං හිතුවේ ජෙසුයි ඔයයි ෆ්‍රෑන්කුයි කියලා. ඊ ඔයාලා එකටනේ හිටියේ. ඔයාගේ මේ ජෙලස් එක තාම ඉවර නැද්ද කියන්නේ? නෑ මං හිතන්නේ. මොකද්ද ඔයාලට වෙලා තියෙන්නේ? මොකුත් නෑ. අපි මේ වැදගත් දෙයක් ගැන කතා කරන්නේ. අපි මේක ගැන පස්සේ කතා කරමු. මොකද්ද පස්සේ කතා කරන්නේ? මේක ඒකට හොඳ වෙලාවක් නෙවෙයි. මොකටද? චැට් මොකද ඔයාලට වෙලා තියෙන්නේ? කැලි මං කියනවා ෆ්‍රෑන්ක් එක කතා කරන විදිය ගැන. එයා දිහා බලන විදිය ගැන. ඔයා එයාක් ඉන්නකොට හැසිරෙන විදිය ගැන. කියන්න මම වැරදිද? හරි. මේ අහන්න කැලි. ඔයයි මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. ඒත් මං ඔයාට කියන්නේ ඔයාට දැනන දේවල් වෙනස් කරගන්න කියලා. ඇත්තටම මට ඔයා එහෙම ඉන්නව බලාගෙන ඉන්න බෑ. ඉතින් එච්චරද? ඒ කියන්නේ අද යනවද? මං හිතන්නේ එහෙම තමයි. අපි දෙන්නම හිතරිද්ද ගන්න ඕනේ නෑනේ. ස්ටේසිත් එක කට්ටියක් ඉන්නවා. තුවක්කුත් තියන්. තුවක්කු කියන්නේ යාගේ පවුලේම කොටසක්. මං හිතුවේ අපේ බවල විතරයි විකාර කියලා. එයා අපෙන් මොන හරි හංගනවා. මං ඒක කොහොම හරි හොයාගන්නවා. මෙහෙමයි. ෆ්‍රෑන්ක් එයා හොරවැඩ තමයි හංගන් ඉන්නේ. ඒක එච්චරටම තේරුම් ගන්න අමාරුද? එයා ඔයාගේ ජීවිතේ බේරුවා. ඔයා හිතනවද අර උස මිනිස්සයා මැරුණ ඇක්සිඩන්ට් එකකින් කියලා? සමහර විට මේ ඔක්කොම එයාගේ ප්ලෑන්ද දන්නේ. මං කොහොමද ඒක දන්නේ? අපි මේ දේවල් හොයන එක නැවතුත් හොඳයි. දැන්ද මේක නවත්තන්න ඕනේ. අර කෑල්ල නැති වුණයින් පස්සේද මේ දේවල් හැමදේම නවත්තන්න ඕනුනේ. අපි විනාශ කරමු ඒක. මොකද්ද? ඒක හොයාගෙන විනාශ කරලා දාමු. ජෝර්ජ් ලියලා තිනවා ඒ කියලා හොයාගත තැනම කැඩුවා කියලා. එයා කියලා තිනවා අවශ්‍යතාවයක් වුණොත් ඒක කැඩුවොත් හොඳයි කියලා. මෙන්න මේව දිහා බලන්න. මේ තියෙන මුළු ලෝකෙ වටේටම විහිදුණු එනර්ජි ලයින්ස්. ඒ ලයින්ස් එකට එකතු වෙන තැන මොකක් හරි විශේෂ බලයක් තියෙනවා. ලයින්ස් තුනක් හරියට මෙන්න මෙතන එකතු වෙනවා. ඒ ඩීමන්ස් පාක්. හරි. මෙතන තියෙන ඩීමන්ස් පාක් කියලා. එතකොට අන්ඩර් ඩීමන්ස් කියන්නේ මොකද්ද? ඒකට යන පාර වහලා තියෙන්නේ. ඉතින් සමහර විට වෙන පාරක් ඇති. අපිට කීයටවත් එතනට යන්න බෑ. මොකද අපි ගාව අර කෑල්ල නෑනේ. අපි ඒක ආපහු හොයාගමු ෆ්‍රෑන්ක්. ඊට පස්සේ ඒක විනාශ කරමු. ඒකෙන් අපිට වැඩක් ගන්න පුළුවන් නම්. අපිට ඒකෙන් අම්මව බලන්න පුළුවන් වුණොත්. ඒත් ඒ අම්මා නෙවෙයි. කොහොමද එහෙම දෙයක් වෙන්නේ? අනික අපි එහෙම දෙයක් කරලා එයා අපෙන් ඇහුවොත් එයාට විනාශ කරන්න ඕන වෙලා තිබුණ දේ ඇයි අපි විනාශ කරේ නැත්තේ කියලා. අපි මේක ගැන කතා කරලා වැඩක් නෑ. මොකද අපි දන්නේ නෑ ඒක කොහෙද තියෙන්නේ කියලා. අඩුම තරමේ වට එක පරිස්සම් කරගන්නවත් බැරි වුණා. ඒ මැරුණේ මගේ අම්මා ෆ්‍රෑන්ක්. මමත් ඔයා තරමටම කේන්තියි තමයි ඉන්නේ. ඔයා තරමටම බය වෙලා ඉන්නේ. ඒ හින්දා බොරුවට විකාර කියවන්නේ නැතුව ඔයාගේ මල්ලිත් ඔයා කරන දේ බලන් ඉන්නේ කියලා හිතන්න. මොකද මේ? මට දැන් ඔයත් එක්ක කතා කරන්න බෑ. Hello? ෆ්‍රෑන්ක්, hey, මේ ස්ටේසි. Hey, මොකද වෙන්නේ? මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ. මම හම්බෙන්න පුළුවන්ද? ඔව්, පුළුවන්. කොහෙද? තෑන්ක්ස් ආවට.
ඕක මොකක්ද? මොන හරි ඕඩර් කරාද? නෑ මට බඩගින්නක් නෑ. මෙතෙන් වෙලා නිකම්ම බලන් ඉන්නද හදන්නේ? ඔයා කවුද ස්ටේසි? මොකක්ද ඒකේ තේරුම? ඔයා කතා කරන විදිහ ඔයා හැසිරෙන විදිහ ඔයා මේ කරන හැම දෙයක්ම මට තේරුම් ගන්න අමාරුයි. ඔයා මං ගැන ඔත්තු බැලුවද ෆ්‍රැන්ක්? මං ඔයාට කතා කරේ මොකද කැලේ හිතනවා මට ඔයා ගැන ක්‍රෂ් එකක් තියෙනවා කියලා. ඒත් ඇත්තටම එයා තමයි ඔයාට කැමති. ඔයත් එහෙමනේ. ඉතින් එයා කියපු දේවල් ඔයා විශ්වාස කරන්නේ නැති කියලා හිතුණා. ඒ හින්දා ඔයත් එක්ක කතා කරන්න ඕනේ. හරි හොඳයි. අපි අර උස මනුස්සයාගෙන් පටන් ගමු. එයා කවුද? ඇයි ඔයා එයාව හැප්පුවේ? ඒක ඇත්තටම ඇක්සිඩන්ට් එකක්. ඔයා මං ගැන හිතන්නේ මෝඩයෙක් විදියට නම් ඒක ඔයා කරන ලොකු වැරද්දක් ස්ටේසි. මට දැන්වත් ඇත්ත ඔයා කියන්න. මං ගැන දන්නේ නැතුව කතා කරන්නේ ෆ්‍රැන්ක්. එහෙනම් මට කියන්න ඔයා කවුද කියලා. මොනවාද ඔයාට ඕනේ? මගේ නම තමයි ඇනස්ටේෂියා නැවිකොෆ්. මගේ තාත්තා තමයි වික්ටර් නැවිකොෆ්. I am sorry ඒ වුණාට ඒ කියන්නේ මේ සිද්ධ වෙන හැම දෙයකටම ඔයාගේ සම්බන්ධයක් තියෙනවා කියන එක. මේ දේවල් වල කොටස්කාරයෙක් නෙවෙයි. මට ඒ දේවල් ඕන කරෙත් නැහැ ඕන වෙන්නෙත් නැහැ. මගේ තාත්තා ඔය හැගෙන මට විස්තර කිව්වා. ඒකේ බලය ගැන, ඒකේ ඉතිහාසය ගැන, ඒ වගේම ඒක කොච්චර වැදගත්ද කියලා. ඒත් එක්ක මේව කවුරු හරි මරලා දැම්මා. ඔයා කියන්නේ රහ සංවිධානය ආව මැරුවා කියලාද? මං හිතන්නේ ඔයාගේ අම්මව මරපු කෙනාමයි මගේ තාත්තවත් මරලා තියෙන්නේ. ඔයා හිතනවට වඩා අපි දෙන්න සමානයි. ඇයි ඔයා ඒක මට කලින් කිව්වේ නැත්තේ? මම මෙහෙට ආව දවස්වල මං හිතුවේ නෑ ඔයා විශ්වාස කරන්න පුළුවන් කියලා. ඔයාගේ ආච්චි අම්මත් ඔයාව සම්බන්ධ කරගෙන ඇති කියලා මං හිතුවේ. ඒත් ඔයාමනේ කිව්වේ ඔයාට කියන්න ඕන දෙයක් තියෙනවා නම් කියන්න කියලා. එතකොට මේ හැමදේම බොරුද? මං බය වෙලා හිටියේ. එතකොට ඔයාගේ ගෙදර ඉන්න ආයුධ තියාගත්ත මිනිස්සු කවුද? එයාලා බොඩිගාඩ්ස්ලා. මගේ තාත්තා එයාලව හය කරේ එයා මැරෙන්න ඔයා කලින්. මොනවාද ඔය දේවල් කියලා මගෙන් බලාපොරොත්තු වෙන්නේ? මං ඔයාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒත් මාව තේරුම් ගන්න. තේරුම් ගන්න කලින් හැම ඇත්තක්ම කියලා ඉන්න. මම මගේ තාත්තා ගැන දැනන් හිටියේ නෑ ෆ්‍රැන්ක්. ඔයාගේ අම්මා ඔයා දැනන් හිටියා වගේ නෙවෙයි. ඒ අම්මාව පොඩි කාලෙදිම බෝඩින් එකට යවුවා. මගේ ආරක්ෂාව ගැන හිතලා එයා මාව ඈත් කළා තිබ්බා. ඊට පස්සේ එයා මැරිලා ගියා. මං එයාව දැනගන්නත් කලින්ම. එතකොට පලිගන්නද මෙහෙට ආවේ? මම මෙහෙට ආවේ මගේ තාත්තා වෙනුවෙන් මං සටන් කරුවේ නැත්තම් මට එයාගේ කියන කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔයා හිතන්නේ මගේ ආච්චි අම්මා අපේ දෙමව්පියන්ට මොන හරි දෙයක් කරා කියලාද? මට ඒක හරියටම කියන්න බෑ ඒ වුණාට මේකට සම්බන්ධ වෙච්ච කවුරු හරිම ඇති. එයාලටයි මේක ඕන කරලා තියෙන්නේ. ඔයා හැදුවේ ඒකට මාව පාවිච්චි මං කරන්නද? හිතුවේ ඔයාගේ අම්මා වගේ මෙයාලා කවුද කියලා එලි කරන්න. ඒක ඔයා හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. එහෙනම් මට උදව් කරන්න ෆ්‍රැන්ක්. අපේ දෙමව්පියන්ව මරපු අය නීතියට ගේන්න මට උදව් කරන්න. ඔයා ඉල්ලන දේ මොකක්ද කියලාවත් ඔයා දන්නේ නැහැ ස්ටේසි. මොකද ඉන්න පරක්කුනේ? කොහොද ඔයා හිටියේ? ඔයා කෝල් කරද්දි මම පොඩි වැඩක හිටියේ ජෝ. මට කියලාත් වෙන වැඩ තියෙනවා. හරි. මං කලින් කියපු දේ අමතක කරන්න. මට ඇහැ ඕනේ. ඒක කොහෙද? ඔයාට ෂුවර් දෙක කිව්වට කමක් නැහැ කියලා. කවුරු හරි ආව බය කළේ නෑනේ. ඔයාට පේනවද මාව කවුරු හරි බය කරලා කියලා? නෑ. ඒ වුණාට ඔයාට මොකටද ඒක? මට ඕනේ ඒක විනාශ කරන්න. ඔයා එක හැංගුවේ ඉස්කෝලේද? ඔව්. කවුරුත් ඉස්කෝලේ බලන්නේ නෑනේ. ඒකයි ඉතින්. ඔයා කොහොමද දන්නේ? කොහෙද ඒක තියෙන්නේ? මෙහෙන් එන්න. දැක්කනේ? කවුරුත් මෙහාට එන්නේ නෑ. මේ තියෙන්නේ. අන්න එහෙමයි දෙයක් හංගන්නේ. මේක පිරිසිදු තැනක හංගන්න තිබ්බේ නැද්ද? පිරිසිදු වෙන්න ඕනේ, ආරක්ෂා වෙන්න ඕනේ. දැන් ඔය කරදරෙන් බේරෙන්න විදියක් හොයාගන්න. Sinhala Flicks Sinhala dubbing teledrama
Watch the best Sinhala dubbed teledramas in one place. Action, mystery, and romance fully dubbed in Sinhala for your entertainment. සතියේදී සවස් 5ට සිංහලෙන් හඬ කැවූ ටෙලිඩ්‍රාමා බලන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. සිංහල ෆ්ලික්ස් සිංහල ඩබින් ටෙලිඩ්‍රාමා. හෙයි චෙට්. ඔයා මොන හරි කනවද? මට මොකද තෝඩ කරන්න ඕනේ ඔයා හොඳින්ද? නෑ හොඳින් නෙවෙයි. කැලී මමයි තරහ වුණා. ඔයා අහන්නේ නැද්ද ඇයි කියලා? ඇයි මොකක්ද උනේ? චෙට් මම මොකුත් කළේ නෑ. ඔයා කරා කියලා මම මොකුත් කියන්නේ නෑ. මං කියන්නේ ඔයා හින්දා කියලා. මට තවත් බලාගෙන ඉන්න බැරි වුණා. ඔය තැන සම්බන්ධ නැවැත්තුවද? ඔයාට පුදුමයිද? මං කිසි දෙයක් දන්නේ නෑ. මම ඔය දෙන්නගම යාළුවනේ. මට ඇත්තටම ඔයාගෙන වැරද්දක් හිතන්න උවමනා කරන්නේ නෑ. මේක නම් නියම බීමක් වගේනේ. මුකුත් ප්‍රශ්නයක්ද? මොකුත් නෑ. ඇත්තටම මම මෙහෙට ආවේ නිකමට වගේ. ඔයා මේක ගන්න. හොඳයි. හරි. ඔයා කොහොමද? මේ තියෙන්නේ මගේ සීයාගේ ජර්නල් එක. මේ තියෙන්නේ ඇස කඩා දැමීමට හෝ විනාශ කිරීමට හැක්කේ එය සොයාගත් ස්ථානයට ගෙන යා පසුයි. මං හිතන්නේ හැ විනාශ කරන්න පුළුවන් එකම තැන තමයි එතන. එතන හොයාගන්න වෙනවා. ඒක ඇත්ත ඩීමන්ස් පාක් වල. හොඳයි. එතකොට කොහොමද අපි ඒක හොයාගන්නේ? මේ එනර්ජි ලයින්ස් වලින් පුළුවන් වෙයි. මොන ලයින්ස්ද? මේ බලන්න. මේවා මැජිකල් එනර්ජි එකකින් සම්බන්ධයි. මට නම් මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ. හැබැයි බෝරින් නෑ වගේ. ඇහැ හොයාගත්ත තැන තිබිලා තින්නේ පොළව යට. හරි අපි දැන් කොහොමද පොළව යටට යන්නේ? ඒගොල්ලෝ හොයාගෙන තියෙන්නේ පතල් ආරද්දි. ඒ කියන්නේ මේකට පතලක් සම්බන්ධ ඇති. ඒවා සීල් කරලා තියෙන අවුරුදු ගානකට කලින්. කවුරුත් දන්නේ ඒවා කොහෙද තියෙන්නේ කියලා. ඔව් මේ කෑල්ල මට කානිවල් එකේදී උදව් කළා. JB ගේ කෑල්ල එයාට කාඩ්ස් වලින් දිනන්න උදව් කළා. ඒ කියන්නේ මේවා අපිට තැන හොයාගන්නත් උදව් කරයි. ඔයා විනාශ කරන්න ඕනි කිව්වා. දැන් හදන ඕක පාවිච්චි කරන්නද? ඔයාලඟ වෙන ප්ලෑන් එකක් තියෙනවද? මේ හැම දෙයක්ම වෙන්නේ ලක් එක නිසා. මේක ලක් එකම නෙවෙයි. මේක ඔයාට දෙනවා අනේ මන්දා. අපේ හිත ඇතුලෙන් අපි කැමති දේවල්. හරි. අපි දැන් කොහොමද පොළව යටට යන්නේ? නිකන් විශ් කළ බලන් ඉන්නවද? අපිට දැන් කියන්න මොකක් හරි හොයාගන්න පුළුවන් වෙයි. අපි ඉක්මනට යමු. එතකොට ඔයා හදන්නේ උමග හොයාගෙන යන්නද? ඉන්න මගේ ලොකෝ එකේ බඩු වගේක් ඇති. සමහර විට ඒ වලින් අපිට මැරෙන්න නැතුව ඉන්න පුළුවන් වෙයි. ෆ්‍රැන්සිස් ඔගොල්ලෝ කරදරයක් නැතුව හොඳින් ඉන්නවනේ. මම ඔගොල්ලෝ හම්බෙන්නේ නැහැ හිතාගෙන හිටියේ. තැන්ක් යු සෝනි අපි හෙට හම්බෙමු. මගේ මොනවද ඔයාට ඕනේ? මට සංවිධානයේ අනිත් පවුල් ගැන විස්තරයක් දැනගන්න තියෙනවා. ඔව් කතා කරමු. මොනවා ගැනද ඔයාට දැනගන්න ඕනේ? මට දැනගන්න ඕනේ වික්ටර් කියන කෙනා ගැන. කවුද ඇත්තටම වික්ටර් කියන්නේ? හොඳයි වික්ටර් කියන්නේ මගේ හොඳ හිතවතෙක්. මාත් එක්ක එයා වැඩ කළේ. හැබැයි කියන්න කනගාටුව එයා ළඟදී නැති වුණා. කොහොමද එයා නැති වුණේ? මේකයි මට හරියට ඒ ගැන කියන්න නම් දන්නේ නැහැ. ආරංචි විදියට නම් ස්වභාවික මරණකින් තමයි එයා නැති වුණේ. එතකොට ඔයා විශ්වාස කරනවද එයා ස්වභාවික මරණකින් නැති වුණේ කියලා? මන් දන්නේ නැහැ ඒක ආරංචියක්නේ. ඒත් කවුරු හරි කෙනෙක්ට එයාව මරන්න උනත් පුළුවන් නේද? ඔයා දැනටමත් දන්නවනේ අපේ පවුලට ගොඩක් හතුරු ඉන්නවයි කියලා. සමහර විට වික්ටර්ත් ඒ විදියට හතුරු ඉන්නේ නැති. ඒ කියන්නේ කවුරු හරි මේක ගැන අවධානයෙන් ඉන්නේ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් මේ ගැන ඇහැ ගහගෙන ඉන්නවා කියන එකයි. කවුද එතකොට ඇනම්ව මරලා දැම්මේ? සමහර විට එයා ඒක ඒ කියන්නේ කරන්නේ. ඔයා ආව මරලා දැම්මද? ෆ්‍රැන්සිස් ඕ ඩාර්ලින් හිතනද මං එහෙම කරයි කියලා? මං එයාව මරන්න ඇයි ඔයා ඒ වගේ දෙයක් හිතන්නේ? ඔයා දන්නවනේ මම මගේ තාත්තගේ නැති වෙච්ච දේවල් ගැන උනන්දුවෙන් හොයන කෙනෙක් කියලා.
ඒ නිසා බෝට්ටුවෙන් ස්ටැචුව එක හම්බුනා කියලා දැනගත්ත ගමම්ම මං ගොඩක් සතුටුුනේ හොයන්න උනන්දු වෙච්ච කෙනා ගැන. ඒක හරිනම් අම්මට අයිති වෙන්නේ. ඔව් අනිවාර්යෙන්ම. හැබැයි එයා දන්නේ නෑ. දැන් ඒක හරිනම් උරුම වෙන්න ඕනේ ඔයාටයි ෆ්‍රැන්සිස්. මෙම් ඒක නෙවෙයි. ඔය මොකටද මෙහෙට ආවේ? අනිත් එක ඇයි ඔයා වික්ටර් ගැන මගෙන් ඇහුවේ? නෑ ඒක මට ඕනුනේ මේ දේවල් විසඳ ගන්න. මං හිතන්නේ මම මේක තනියම විසඳ ගන්න ඕන දෙයක්. මං ගිහිල්ලා එන්නම්. අපි ඉක්මන් කරන්න ඕනේ. ඉරත් බැහැගෙන යනවා. හදිසියක් නෑ. මං හිතන්නේ අර පැත්තට යන්න ඕනේ. නෑ. අර පැත්තට. මේකේ හරියට යන්න ඕන පැත්ත ගැන දාලා තියෙනවා. මං අවුරුදු ගාණක් තිස්සේ බ්‍රිජ්බෝඩ් වල ජීවත් වෙන්නේ. ඒ අර පැත්ත නෙමෙයි මේ පැත්ත. ඒකේ පැත්ත වෙන්න බෑ. අපි දැන් ආවෙත් ඒ පැත්තේ අපි ආවේ මේ පැත්තෙන්. ඒකත් මතක නැද්ද? මේක අල්ලගන්න. ඕක මාලිමාවක් නෙමෙයි. ඔහු මන් දන්නවා. ඒත් මම අර පැත්තට ඇදිනවා. එන්න මේක හරියනවා. අපි දැන්ටමත් ළඟයි. මම දන්නේ. මන් දන්නේ මේ වැඩේ වැරදි කියලා හිතෙන්න හරි. ඔයා කොහොමද එහෙම කියන්නේ? මොකද්ද මෙතන තියෙන්නේ? මන් දන්නේ. මේක නැවතුණා. රෑ වෙලා. අඳුරත් වෙලා. තව විනාඩියක් ඉඳලා බලමු.